යෙන් 3000කින් ට්‍රැවල් කරන්නයි හදන්නේ. බලමු යෙන් 3000කින් අපිට මොන තරම් දේවල් කරන්න පුළුවන්ද, කොහෙද යන්න පුළුවන්. මේ විස්තර ඔක්කොම වීඩියෝකින් මේ වීඩියෝ එකෙන් ඔයගලන්ට දෙනවා. අද මගේ පළවෙනි ට්‍රැවල් වර්ක් එක ගෙන්නයි හදන්නේ. යන්න හිතාගෙන ඉන්නේ මේ ජපානයේ තියෙන සාමාන්‍ය ටිකක් වෙනස්ම විදි එක්ස්පීරියන්ස් එකක් ගන්න පුළුවන් ස්ටේෂන් එකකට. පටිපෙල් 486ක් පල්ලයට බහලා තමයි මේ ස්ටේෂන් එක තියෙන්නේ. පොළොව යට ලොකු කන්දක් තියෙනවා. ඒ කන්දක් අතුලක තමයි මේ ස්ටේෂන් එක තියෙන්නේ. අපි බලමු මේ ගිහිල්ලා මොන වගේ ප්ලේස් එකක්ද, ඒ අවට තියෙන ලස්සන දේවල් මොනවාද, ඒ ඔක්කොම මම මේ වීඩියෝ එකෙන් ඔයගලන්ට කියනවා. ඉතින් වීඩියෝත් එක දැන්දලා ඉන්න. ට්‍රේන් ස්ටේෂන් එකේ ට්‍රේන් එකේ තමයි යන්න හිතන් ඉන්නේ. හෙල්මට් එක තියෙනවා, බෑග් එක තියෙනවා. මේ ටික තමයි මම අරගෙන යන්නේ. ලොකු බරක් නැහැ. පොඩි පොඩි දේවල් ටිකක් දාගෙන තියෙනවා. දැන් වෙලාව ඇවිල්ලා මේ 6යි 17යි. පිට ට්‍රේන් එක තියෙන්නේ 6:45ට. මං හිතන්නේ 6:45ට 6:40 ගානකට ට්‍රේන් එක තියෙන්නේ. එහෙනම් වැඩි කතා නැතුව අපි වීඩියෝ එකට යමු. මෙයාත් එක්ක ස්ටේෂන් එකට ගිහිල්ලා ස්ටේෂන් එකේ එතනින් ඉඳලා ට්‍රේන් එක යන්න තමයි මම බලාපොරොත්තු වෙන්නේ. පොඩි බඩගින්නක් ඇදලා කන්නාව. මේක මක්සේ මේකෙත් තමයි අඩුවට කන්න පුළුවන්. 24 මැරලා දින මේ රෙස්ටුරන්ට් වල මේ උදේ කෑමේ පොඩ්ඩක් සාමාන්‍ය ගණන් අඩුයි. මේ අසතේශක කියලා කියන්නේ. try කරලා බලන්න. රහයි මේකේ මක්සේ ගෙට් කැමරා රහයි සුකියා කියලා තියෙනවා. සුකියා වල කැමරා රහයි. මෙතන ඉඳලා අර පේන හරිය අර බිල්ඩින් එක හරිය තමයි මේ ස්ටේෂන් එක තියෙන්නේ. මං හිතාගෙන හිටියේ අපේ ගෙවල් ළඟ ස්ටේෂන් එකට එනවා කියලා. ඒත් මේ එතනට එන්න හම්බුන්නේ නැහැ. මේ එතනට යන්න හම්බුන්නේ නැහැ. මොකද මට කන්න අපේ ගෙවල් ළඟ තැනක් තිබ්බේ නැහැ. මේ මෙතනට එන්න වුණා කන්න. එහෙනම් අපි ස්ටේෂන් එකට යමු. හරි බයිසිකලේ
මෙතන නැවැත්තුව අපි දැන් ස්ටේෂන් එකට යමු. මේ 7:11ට තමයි ට්‍රේන් එක තියෙන්නේ. දැන් 7 වෙලාව. මංගල දැන් යනවා නැත්නම් ට්‍රේන් එක යනවා. ගිරම තියෙන්නේ මේ කෑමකට. උදේ 9 බස් තමයි. එතකොට නම් ක්ලවුඩ් වෙනවා ආර විදියට. මාර්සල් එක. මේ තකසකි ස්ටේෂන් එක. ඉතින් ඕම උඩට යන්න. කලින් ට්‍රේන් එකකින් 7:11ට. අපි මෙතනින් කාඩ් එක charge කරනවා. දැන් charge කරගත්තා. platform එක ගන්න. 7:11 ට්‍රේන් එක Deutsche Line කියලා තමයි කියන්නේ ලයින් එක. බවලා තියෙනවා. අතන තියෙන ෆොටෝ එකක් ගිහින් ඉඳලා. ඒ 11 ට්‍රේන් එක තියෙන්නේ. අපිට යන්න තියෙන්නේ මේ මිනකමි ට්‍රේන් එක. සකි ස්ටේෂන් එකකින් එනවනම් මිනකම ප්ලැට්ෆෝම් 5 වලට ඇවිල්ලා නීගතා ලයින් එකේ ජොයිත්සු ලයින් එකේ තමයි යන්න ඕනේ. ඒක යන්නේ නීගතා වලට. එතකොට අපි ගිහිල්ලා බහින්න ඕනේ දෝයි ස්ටේෂන් එක යන්නේ. මම අද යන්න හිතන් ඉන්න ස්ටේෂන් එක දෝයි ස්ටේෂන් එක. ස්ටේෂන් එක දැක්කම යන්න බය හිතෙනවා. ඒක ඇතුළට යන්න සවුන්ඩ් එකෝ වෙනවා. ඒ වගේම තමයි ගොඩක් සීතලයි. හැබැයි ගොඩක් ට්‍රැවල් කරන කට්ටිය ගොඩක් එතනට යනවා බලන්න මම දැකලා තියෙනවා. ටෙන්ට් එකෙන් හොයලා තමයි මේ යන්නේ. මේ ඒක තියෙන්නේ මේ ගුම්මක් එන්න එකේමයි. ගුම්මක් එන්න එකේම තියෙන්නේ. දැන් ට්‍රේන් එක එන්න හදන්නේ 7:11ට ට්‍රේන් එක තියෙනවා කියලා තිබ්බේ. ඔව් 7:11ට දැන් 7:12 වෙලා මම හිතන්නේ මොකක් හරි ට්‍රේන් ඩිලේ එකක් මොකක් හරි තියෙනවා. මෙතන පෙන්නන නම් 7:11යි කියලා. එනවාට දැන් 7:12 වෙලා මොකක් හරි ඩිලේ එකක් තියෙනවා. ට්‍රේන් ඩිලේ එකක් තියෙනවා. ට්‍රේන් එක ආවම පස්සේ මම යන්න. 7:11 තිබ්බ ට්‍රේන් එක මේ නෑ මම පොඩ්ඩක් මේ යන්න හදන්නේ ට්‍රේන් එක. අද අර 7:11 තිබ්බ ට්‍රේන් එක මේ පොඩි අවුලක් වෙලා යන්නේ නැහැ කියලා කිව්වා. ආයි තියෙන ට්‍රේන් එක 8:28ට. 8:28 වෙනකම් මෙතන ඉන්න වෙනවා. මාර සීන් එක. අර ප්‍රශ්නේ වුණේ මේ 7:11 තිබ්බ ට්‍රේන් එක මේ එන්නේ නැහැ කියලා කිව්වා. 8:28 ඊළඟ ට්‍රේන් එක තියෙන. මොකක් හරි ප්‍රශ්නයක් කියලා ට්‍රේන් එක එන්නේ නැහැ කියලා කිව්වා. මේ දැන් ඊළඟ ට්‍රේන් එක තියෙන්නේ 8:27ට. පැයක් විතර ඉන්න වෙනවා මෙතන. දැන් 7:22යි වෙලාව. ඒ අතර මේ යවට තරසකියවට මොනවාරි පෙන්වන්න පුළුවන් නම් මම පෙන්වන්නම්. මට එතන පැයක් විතර ඉන්න බැරි ඉඳලා මේ මම ආව පොඩ්ඩක් කියමු. අපේ ස්ටේෂන් එක පොඩ්ඩක් මේ වීඩියෝ පාරක් දාගන්න. මේ ෂොප් නම් හරින්නේ 10 9 වගේ ටයිම් වල. බලමු මොනවද තියෙන්නේ මේ යවට කියලා. මාර සීන් එකනේ. පැයක් විතර ඉන්න ඕනේ මෙතන දැන්. මේක තමයි ස්ටේෂන් එක. ඒ වගේ පොඩි කේස් වෙනවා. අද යන්න තියෙන ලොකේෂන් එක ගැන පොඩි විස්තරයක් මේ දෙන්න ඕන කියලා තමයි ඉතින් ට්‍රේන් එක යනකම් ඉන්න වෙනවා මෙතන වෙන කරන්න දෙයක් නැහැ. මේ ස්ටේෂන් එක විවෘත කරලා තින්නේ 1936. මේ එතකොට අර අන්ඩර්ග්‍රවුන්ඩ් ප්ලැට්ෆෝම් එක හදලා තියෙන්නේ 1967. එතකොට මේක යන ලයින් එක තමයි JR ජොයිත්සු ලයින් එක. ආනේ කට්ටිය උනත් ඇහුවට පස්සේ ගොඩක් කට්ටිය දන්නේ නැහැ ස්ටේෂන් එක ගැන. මේ ස්ටේෂන් එකක් තියෙනවද කියලා. මේ ඒ තරම් යූස් වෙන්නේ නැති ස්ටේෂන් එකක්. සාමාන්‍ය පැය දෙකකට තුනකට තරයක් තමයි මේ ට්‍රේන් එකක් වුණත් එන්නේ. මම පොඩ්ඩක් ඒ බලන්නේ මේ කොහොමද මේ 3000න් yen 3000න් මේ කවර් කරගන්නේ කියලා.
ඕක තමයි ඉතින් විස්තරේ. බලන්න ඕන අද ට්‍රේන් කොහොම වෙයිද කියලා දන්නෙත් නෑ ට්‍රේන් එකේ මේ ලොකු විස්තරයක් කියන්න නෑ. ඉතින් අකසකිය වල ඉඳලා මේ යන්න ඕනේ අපි මිනකමි ස්ටේෂන් එකට. මිනකමි ස්ටේෂන් එකෙන් තමයි නගවුක ට්‍රේන් එකට මාරු වෙලා මේ දුවයි ස්ටේෂන් එකට යන්න ඕනේ. ට්‍රේන් එක එනවා නම් යන්න තියෙන එකම විදිය එක තමයි ටෝකියෝ වලින් ඉඳලා නම් යනවා ටිකක් දුරයි. මේ හේත් මං හිතන්නේ තකසකි වලට ඇවිල්ලා තමයි යන්න ඕනේ. මේ ගුම්මාවට ඉන්න කෙනෙක් ඉන්නවා නම් ඉතින් ගිහින් බලන්න ඕන ලස්සන ප්ලේස් එකක්. අද ගොඩක් සෙනග වැඩි අද සෙන්සුරාදා ඉන්න. නවාට සෙනගක්. හරි දැන් අපි මේ ස්ටේෂන් එකට යනවා. බලමු කන්නත් මොකනේ අරගෙන. උදේට කෑම නිසා මේ ලොකු වැඩ ඉන්න නැහැ. මම වතුර බෝතල් දෙකක් ගත්තා. මොකද මේ දවස්වල රස්නේ ගොඩක්. සෝසෙන් වණගයි ෂෝ. අපි යන්නේ ට්‍රේන් එකකින් දැන් යමු. platform 5 එකට තමයි යන්න ඕනේ. මගේ පළවෙනි vlog එක නිසා පොඩි අඩුපාඩු අරන් තියෙන්න පුළුවන්. වැඩි ගණන් ගන්න එපා. දැන් එනවා ට්‍රේන් එක. මේ තියෙන මම යන්න තියෙන ට්‍රේන් එක. මේකේ තමයි මේ මිනකම් වලට ගිහලා මිනකම් වලින් අනිත් ට්‍රේන් එකට මාරු වෙලා දුවයි ස්ටේෂන් එකට යන්න මෙන්න මේ ට්‍රේන් එකේ. මාර්සනයක් ඉන්නේ අද. අයි කලින් ට්‍රේන් එක මේ ඉලේ වෙනවා නේද? මුළු ඔක්කොම සෙනග ඒකට නගින්න. මිනකම ස්ටේෂන් එකෙන් දැන් බැස්සා. මිනකම ස්ටේෂන් එකේ ඉඳලා නගවුක. ඔව්. නගවුක මම හිතන විදිහට ඒ ජොයිස් ලයින් එක තමයි. ජොයිස් ලයින් එකේම තමයි තියෙන්නේ. මේ අනිත් පැත්තට මාරු වෙන්න ඕනේ. නගවුක. නගවුක ට්‍රේන් එකේ දුවයි ස්ටේෂන් එකට යන්න තියෙන්නේ. අනිවාර්යෙන් එනවා නම් මිනකම ස්ටේෂන් එකෙන් බහැලා ලෝකල් ලයින් එකට යන්න ඕනේ. නගවුක ට්‍රේන් එකේ තමයි යන්න තියෙන්නේ. එහා පැත්තට ලයින් එකට ගිහින් මේ ට්‍රේන් එකේ නගින්න ට්‍රේන් එක තියෙන්නේ 9:42ට. දැන් වෙලා 9:34යි.
මේක තමයි列車に乗り降りする際にはドア右横のドアボタンを押してください。閉めるのボタンを押すときには周りのお客様にご注意ください。This is the Georgia Line train bound for Nagaoka. Please push the buttons to the right of the door. JR 東日本をご利用くださいましてありがとうございます。この列車は上越線普通列車長岡行きです。この列車には優先席があります。優先席を必要とされるお客様がいらっしゃいましたら席をお譲りください。お客様のご協力をお願いいたします。次はユビソです。The next station is ユビソ。The next station is ドワイ。右側です。The next station is ドワイ。ෆයිනලි මේක තමයි ස්ටේෂන් එක. මේකට කියන්නේ ඩොයි ස්ටේෂන් කියලා. ඒ වගේම මේ අපිට තියෙනවා ලස්සන ප්ලේස් ටිකක්. ඒවට යන්නයි. ලස්සන රිවර් එකක් තියෙනවා. ඒකට යන්නයි තමයි ගොඩක් කට්ටිය මේ මෙතනට එන්නේ. මෙතනින් උඩ තියෙන තනිකර කන්ද. ලොකු කන්දක් තියෙනවා. කන්ද යටින් තමයි මේ හදලා තියෙන්නේ මේ ස්ටේෂන් එක. ඇත්තටම සුපිරි. මාරම කූල් එකක් තියෙනවා. නියම එක්ස්පීරියන්ස් එකක් ඇවිල්ලා බලන්න මේ 486ක් උඩ නගින්න ඕනේ. ඒ නැගලා තමයි ස්ටේෂන් එකට යන්න ඕනේ. මේ හරි අපි දැන් මෙතනින් ස්ටේෂන් එකකින් උඩට යමු. දැන් තමයි මේ සුපිරිම එක්ස්පීරියන්ස් එක තියෙන්නේ. හොර වයිබ් එකක් දෙන්න එතන. මාරම ලස්සන. ඇත්තට කියපු කතාව කියන්නේ හොල්මන් ඉන්නවා වගේ සීන් එකක් තියෙනවා. පේනවනේ පඩිපෙළ දිග කොච්චරද කියලා. මේ ගොඩක් සෙනගෙනවා මෙතනට බලන්න. මේ ලොකු සෙනගක් නැහැ කියලා හිතුවට මේ ගොඩක් සෙනගෙනවා මෙතනට බලන්න ඇත්තටම. ඒ තරම් මාර ප්‍රසිද්ධයි මේ ස්ටේෂන් එක. මාර ෆේමස් ස්ටේෂන් එකක්. රෙස්ට් ඒරියා එකක් තියෙනවා. එතනත් ඉන්න පුළුවන්. මේ හරියට සාමාන්‍ය ලොකුට සිග්නල් උත් නැහැ. සිග්නල් උත් ටිකක් අඩුයි. සෙන්සුරාදා ඉඳලා හින්දා මේ ගොඩක් සෙනග ඉන්නවා. ඔයාලත් ඇවිල්ලා මේ එක්ස්පීරියන්ස් එක ගන්න අනිවාර්යයෙන්ම. අරුයි මේ ජපානයේ ජීවත් වෙනවා කියන්නේ ඇත්තටම මාර අමාරුයි. ඉතින් මේ වගේ පොඩි හරි විවේකයක් හම්බුනාම පුළුවන් උපරිම ප්‍රයෝජන ගන්න එකකින් මේ ලොකු නිදහසක් දැනෙන රිලැක්ස් එකක් දැනෙන ඕන හැමෝටම. මේ ඔක්කොම JR ලයින් එක්ක තමයි සම්බන්ධ වෙලා තියෙන්නේ. මේ JR ලයින් එක ජොයිත්සුගේ JR ලයින් එක සාමාන්‍යයෙන් ජපානයේ මේ වැඩි හරියම යූස් කරන මේ ට්‍රේන් ලයින් එක තමයි JR කියන්නේ. මේ ඉතින් JR ලයින් එකත් එක්ක තමයි සම්බන්ධ වෙලා තියෙන්නේ. මම හිතන්නේ මේක මේ ටික වෙලාවක් මෙතන තියෙනවා. මොකද මේ ඇතුලේ ඉන්න කට්ටිය ගිහිලා තියෙනවා. මේ පැසෙන්ජර්ස්ලා ගිහිල්ලා තියෙනවා බලන්න මේ ස්ටේෂන් එක සහ මේ පඩිපෙළ. මම හිතන්නේ ඒක තමයි පොඩ්ඩක් කියලා මේක නැවිදලා නවත්තලා තියෙනවා. සාමාන්‍යයෙන් මේ ට්‍රැවල් කරන අය මම හිතන්නේ ට්‍රැවල් කරන අය එන ට්‍රේන් එක නැත්තම් මෙහෙම නවත්තලා තියන්නේ නැහැ ගොඩක් කියලා. මෙතන ස්ටේෂන් මාස්ටර් කෙනෙක් ඉන්නවා. අපි පොඩ්ඩක් අහලා බලමු මේක මොකද්ද මේ ට්‍රේන් එකේ විශේෂත්වය මොකද්ද මේ බලමු පොඩ්ඩක් අහලා කතා කරමු. すみません。はい。ちょっといいですか。この電車は何か特別な電車ですか。特別なそうですね。はいそのモグラ号っていう電車のためのはい。特急列車なんで、あ普段走ってる普通列車とは違う車両を使ってます。違う。はい違う車両ですか。その通りですこの電車はどこからどこまで行けますか。この電車、今日は多分新宿から越後湯沢っていうところまで。ところまで。はい。それ予約取らないといけないですか。この列車は全ての座席が指定席だから、い予約は必要。あ、予約は必要です。予約は必要。はい、はいその通りです。わかりよろしました。くお願いします。すいません。ありがとうございます。ඔව් මේක ඇත්තට මේ予約ඕනේ නැත්නම් මේ ට්‍රේන් එක යන්න බෑ. ඒ කියන්නේ මේ අපොයින්ට්මන්ට් එකක් දාන්න ඕන අනිවාර්යයෙන්ම ට්‍රේන් එක යනවා නම්. මේ එක්ස්ප්ලেইন කරන කෙනෙකුත් ඉන්නවා මේ ට්‍රේන් එකේම. ප්ලේස් එක ගැන මේ සිස්ටම් එකක් දෙනවා. ඒ කියන්නේ විස්තරයක් කරලා දෙනවා.
මේ වගේ දේවල් තියෙනවා. හරි අපි එහෙනම් වැඩි කතා නැතුව මේකේ උඩට නැගලා බලමු. හරි මෙතන ඉඳලා තමයි පටන් ගන්න. අපි කවුන්ට් කරගන්න පුළුවන් නම් මේ කවුන්ට් කරගමු. දැන් 10යි. පඩිපෙළ නම් දැන් ස්ටෙප් 5 වගේ තියෙන්නේ. නගින්න කට්ටිය ආම්පස්සේ ඇඳලා කරලා තියෙනවා. මොගුරයි කියලා කියන්නේ සාමාන්‍ය විවාහරේ පාවිච්චි කරන, ඒ කියන්නේ කට්ටිය යූස් කරන මොගුරයි ස්ටේෂන් කියලා. එක්සර්සයිස් කරන කෙනෙක් නම් අත්‍තරම නියමයි. නැගලා බහිනවා කියන්නේ හොඳ ගන සවුන්ඩ් එක එකෝ වෙලා තියෙන ඇහෙන එකෝ විදිහට තමයි සවුන්ඩ් එක තියෙන්නේ. පොඩි වතුර පාරකුත් යන මෙතන මං හිතන්නේ මේක මේ මේන්ටේන් කරන්නේ නැද්ද කොහෙද? වැඩි මේන්ටේන් යන්නේ නැහැ. මේ අර උඩ තියෙන ළඟෙන් එන වතුර මේ එතනටත් යන්න බලාපොරොත්තු වෙනවා. ටයිම් එක තියෙන විදිහ තමයි. මොකද මට ආයි ඊළඟ ට්‍රේන් එක මේ 12:44ට තියෙන්නේ. ඒ ට්‍රේන් එක මිස් වුණොත් මට ආයි මම හිතන්නේ දෙකට විතර ට්‍රේන් එකක් තියෙන්නේ. පේනවනේ. උඩ පේන්නේ නැහැ. ඒ තරම් දිගයි. ඔව් මෙතන පඩිපෙළ 180. මෙතන 180. මෙතන 180යි. එහෙමම ලියලා තියෙනවා. අතන මේ ස්ටේෂන් එක හදලා තියෙන්නේ 1936. 36 තමයි ස්ටේෂන් එක කියන්නේ. මෙතන මේ ස්ටේෂන් එක මේක නෙමෙයි. උඩ තියෙන එක හදලා තියෙන්නේ 1936. එතකොට 1967 තමයි මේ අන්ඩර්ග්‍රවුන්ඩ් ප්ලැට්ෆෝම් එක හදලා තියෙන්නේ. ඇත්තටම මේක පොළොව යට හදලා තියෙන හේතුව තමයි මේ ජොයිස් ලයින් එකේ මේ එක කන්දක් කරා තමයි ජොයිස් ලයින් එක යන්නේ කන්දක් කරා. දැන් ගොඩක් හවු වෙන නිසා එකට ඇනල් එක ඇතුලෙන් යන්න මේක මේ ඔමග හදන්න වෙලා තියෙනවා. ඒකයි මේ අන්ඩර්ග්‍රවුන්ඩ් ප්ලැට්ෆෝම් එකක් හදන්න වෙලා තියෙන්නේ. මෙච්චර දිග ප්ලැට්ෆෝම් එකක් මේ මෙච්චර පොළොව යටට මේ දිග යටට ප්ලැට්ෆෝම් එකක් හදන්න වෙලා තියෙන්නේ මේ ටනල් ගොඩක් තියෙන නිසා. එක ටනල් එකක් මෙතනින් තමයි මේ අන්ඩර්ග්‍රවුන්ඩ් ප්ලැට්ෆෝම් එක කරා තමයි එක ටනල් එකක් යන්නේ. ඒක නිසා තමයි මෙතන මේ විදිහට හදලා තියෙන්නේ. මෙතන 250යි. මෙතන මහන්සි කියන්නේ මේ පරිවර්තන දැන් මෙච්චර දුර නගින කට්ටියට මහන්සි නිසා ඉඳ ගන්න දැනුත් මේගොල්ලන් හදලා තියෙනවා. පොඩි විවේකයක් කරලා යන්න පුළුවන්. ඔයාලා ආව. පට්ට මහන්සි. දැන් මෙතන 300යි. 310යි. තා පොඩි දුර යන්න තියෙන්නේ. දැන් නම් පේන උඩ. හරි දැන් නම් එන්ඩ් එක ගාවට ඇවිල්ලා එන්ඩ් එක නෙමෙයි ස්ටාර්ට් එක. මෙතන තියෙන ස්ටාර්ට් එක. පල්ලෙහා තියෙන එන්ඩ් එක. ස්ටේෂන් එක මේන් ස්ටේෂන් එක තියෙන්නේ මෙතන තමයි. උඩට ගිහලා බලමු කොහොමද ප්ලේස් එක කියලා. මෙතනට පේනවද දන්නේ 450යි. මෙතන 450යි. වාව් සුපිරි. ලොකු මේන්ටේන් එකක් නම් ගොඩ කාලෙකින් ගිහිල්ලා නැහැ වගේ. මේ වගේ තැන් වල දාලා තියෙනවා මේ ටෙස් කරන තැන්. මෙතන රිවර් එකක් තියෙනවා. නියමයි. අනිවාර්යෙන් එන්න මේ ස්ටේෂන් එක බලන්න ආවොත් මේ අවට තියෙන ඕන තරම් දේවල් ගොඩක් දේවල් තියෙනවා. බලන්න ඕගලන්ට ගොඩක් දේවල් තියෙනවා. ගොඩක් පරණයි ස්ටේෂන් එක ඇත්තටම පරණයි. මම හිතන්නේ මේගොල්ලන්ට මේක මේන්ටේන් ගන්න එහෙම ලොකු මොනවක් නැතුව ඇති. පේන්නේ රිවර් එක නම් පේන්නේ නැහැ. අර තියෙන රිවර් එක. මේ රිවර් එකට කියන්නේ තනිකව රිවර් එක කියලා. තව ටිකක් කිලෝමීටරයක් විතර එහාට ගියාන් පස්සේ මේ රිවර් එකත් එක්කම තව සම්බන්ධ වෙනවා. යුබිෂෝ කියලා රිවර් එකක්. මේ දෙක සම්බන්ධ වෙලා තමයි මිනකම් පැත්තට යන්නේ. මිනකම් වල තියෙන රිවර් එකට නම දන්නේ නැහැ මං හරියට. මේක මේ ඇවිල්ලා තනිකව රිවර් එක මේකට කියන්නේ. මාර ලස්සනයි වලට පේනවා දිනේ. මට කියන්නේ මේ දොවයි ස්ටේෂන් එක කියලා. මිනකම් එකේ තියෙන මේ ස්ටේෂන් එක දොවයි ස්ටේෂන්. සර්ච් කරලා බලන්න Google එකේ තියෙනවා. Google Map එකේ සර්ච් කරලා බලන්න. Google එකෙත් විස්තර තියෙනවා. ඉන්ටර්නෙට් එකෙන් ඔයගොල්ලන්ට ගන්න පුළුවන් මේකේ විස්තර. මෙතනට ඇවිල්ලා බලන්න මේ දේවල්. අපි හැමෝම බිසි වැඩ කරනවා, රස්සාවලට යනවා, ඉගෙන ගන්නවා. මේ දේවල් අතර මේ මෙහෙම ටයිම් එකක් හදාගෙන මේ වගේ දෙයකට රිලැක්ස් එන්න පුළුවන් නම් ඇත්තටම මාර රිලැක්ස් එකක් ඒක. මාර විදියට මහන්සි වෙනවා ජපානය ඇතුලේ මාර විදියට මහන්සි වෙනවා ඉගෙන ගන්න දේවල්, ජොබ් කරන දේවල්, සල්ලි හොයන්න. මේ හැම දෙයකටම මාර විදියට මහන්සි වෙනවා. මං කියන්නේ මහන්සි වෙන්න නැතුව ඉන්න එපා. මහන්සි වෙන්න අනිවාර්යෙන් මහන්සි වෙන්න. ඒ වගේම මේ වගේ දේවල් කරන්න බලන්න.
පුළුවන් තරම් ටයිම් එක හදාගන්න. මම මේක පටන් ගත්තේ ඒ නිසාම තමයි. ඔයගලන්ට මේ කරන්න පුළුවන් කියලා පෙන්වන්න ඕන නිසා මේ vlog එක කරන්න පටන් ගත්තේ. මගේ Facebook මේ page එකක් තියෙනවා Yume Travel කියලා. ඒකත් follow කරන්න, like කරන්න, වීඩියෝ වලට comment කරන්න. එතකොට මගේ YouTube channel එකක් තියෙනවා. ඒක දුෂාන් රණමුග ආරච්චි කියලා. ඒක subscribe කරන්න, මේ share කරන්න, මේ වීඩියෝ වල like කරන්න. මෙතනට එනවා නම් අනිවාර්යයෙන්ම මේ උදේ වරු එන්න. මොකද උදේ එන්න සාමාන්‍ය ටයිම් එක තියාගෙන එන්න. මේ දැන් මේ පස්වෙනි මාසෙනේ 6 වෙනි මාසෙනේ. ඉතින් ඒක නිසා මේ මාසේ එනකොට පොඩ්ඩක් වතුර එහෙම නාන්න කරන්න බෑ, සීතල ඇති. මම දන්නේ නැහැ හරියට, ගිහිල්ලා බලන්න ඕනේ කොහොමද කියලා. මම රෙකමන්ඩ් කරන්නේ 7-8 මේ වගේ මාසවල නත්සුවට 7-8 කියන්නේ මේ රස්නේ වැඩිම කාලේ. ඒ කාලේ එන්න පුළුවන් නම් ඔයගලන්ට මාර එක්ස්පීරියන්ස් එකක් ගන්න පුළුවන්. එහෙනම් අපි වැඩි කතා නැතුව ස්ටේෂන් එකේ මේන් ගේට් එක බලලා අපට බලන්න පුළුවන් තැන් ටිකක් බලලා එමු. ඔයගලන් තකසකි වල ඉඳලා එනවා නම් අනිවාර්යයෙන්ම අන්ඩර්ග්‍රවුන්ඩ් ප්ලැට්ෆෝම් එකකින් තමයි බහින්න වෙන්නේ. ට්‍රේන් එකේ ආවොත් අන්ඩර්ග්‍රවුන්ඩ් ප්ලැට්ෆෝම් එකෙන් බහලා තමයි උඩට එන්න ඕනේ මේන් ගේට් එකට. මේ යනකොට මං හිතන්නේ ඒ අන්ඩර්ග්‍රවුන්ඩ් ප්ලැට්ෆෝම් එකෙන් නෙමෙයි යන්න තියෙන්නේ. මේ උඩ තියෙනවා තවත් ජොයිස්ටික් ලයින් එකක්. ඒ ලයින් එක හරහා තමයි යන්න තියෙන්නේ. මේ වගේ තමයි ස්ටේෂන් එක මේ යන්න තියෙන්නේ. කැලෑ වැවිලා ලොකු මේ ඇත්තට මේන්ටේන් එකක් ගිහලා නැහැ මේක න. කට්ටිය ට්‍රැවල් කරන කට්ටිය මේ බලන්න එනවා මේ ස්ටේෂන් එක. මං හිතුවේ මේ කඩවල් ගන්න නැති වෙයි කියලා. ඒත් කඩවල් මං හිතන්නේ කඩවල් තියෙනවා. ජීවා. අර පේන්නේ මේ ස්ටේෂන් එකේ මේන් ගේට් එක. මේ හරිය කොටේජ් තියෙනවා අර පේන්න තියෙන කොටේජ්. මම හිතන්නේ නැවතින්න පුළුවන් මේ ආවොත්. konnichiwa. රංගිවේ මේ පැත්තට තමයි පිටවෙන්න තියෙන්නේ. මේ කොටේජ් එක වෙනම බුක් කරගන්න ඕනේ. ඔව් විලේජ් එකක් තියෙන්නේ. වෙනම බුක් කරලා මෙතන නවතින්න පුළුවන්. ලස්සන ප්ලේස් මම දැක හදලා තියෙනවා. මේ හරිය මෙතන කැෆේ එකක් තියෙනවා. ඉස්සර ආවොක් සෙන්සුරා හින්දා කැෆේ කරලා තියෙන්නේ. මේ මේන් ගේට් එකට ගිහින් බලමු. මේ තියෙන්නේ මේන් ගේට් එක මෙතන තියෙන. ටිකට් කවුන්ට් එක. හැබැයි දැන් කවුන්ට් එකක් නැහැ එතන. බලමු මොනවද තියෙන්නේ කියලා. පාව්. මේ කන්දේ යට තමයි මේ අන්ඩර්ග්‍රවුන්ඩ් ප්ලැට්ෆෝම් එක තියෙන්නේ. මේ යටින් තමයි හදලා තියෙන අන්ඩර්ග්‍රවුන්ඩ් ප්ලැට්ෆෝම් එක. මේ තියෙන මේ ලයින් එක. මෙතනින් පල්ලෙහාට යන්න ඕනේ. ඔයගොල්ලන්ට පේනවා ඇති කොහමද අපට පරිසරය කියලා. සුපිරි ආය කතා කරන්න දෙයක් නැහැ. ජපානය කියන ලස්සන පරිසරයක් තියෙන රටක්. අපි බිසි නිසා අපි ඉස්කෝල වලට යනවා, වැඩ කරනවා. ඒ දේවල් නිසා අපිට මේ දේවල් මගහැරලා තියෙන්නේ. මං කියන්නේ මේ මගහැර ගන්න එපා, මේ හැමදේම විඳින්න. ලොකු දුරවල් වල යන්න ඕනේ නැහැ. මේ ඔයගොල්ලන්ගේ ළඟපාත තියෙන තැන් වලට යන්න. මේ දේවල් ගිහලා බලන්න. මේ තියෙන ස්ටේෂන් එක. කොණයක් විතර තමයි හදලා තියෙන්නේ. කාර් පාකින් ඒරියා එකක් තියෙනවා. පල්ලෙහා ලස්සනයි. මහා රස්නේ දැන් ඇති මම සෙල්සියස්ක 25ට 30ටවත් ඇති අනිවාර්යයෙන්ම. ඒ තමයි රස්නේ. ඒ වුණාට මේ ගස් කොළන් එක්ක ඒ රස්නේ දැනෙන්නේ නැහැ. අර තියෙන අර ප්ලැට්ෆෝම් එකට යන පාර අර ඈතින් පේන්නේ අර හරි මේ අන්ඩර්ග්‍රවුන්ඩ් ප්ලැට්ෆෝම් එකට යන මේ පාර තමයි හදලා තියෙන්නේ. මේක තමයි ස්ටේෂන් එක. මාරම ලස්සනයි. මේකට කියන්නේ දොවයි ස්ටේෂන් එක. මේක තමයි දොවයි ස්ටේෂන් එක. එතන තමයි මේන් ගේට් එක තියෙන්නේ. වාහනෙන් එනවා කෙනෙක් නම් අනිවාර්යයෙන්ම මෙතනින් තමයි ඇතුළට යන්න ඕනේ. මෙතන කාර් පාකින් එකක් තියෙනවා. මේ පොඩි රෙස්ටුරන්ට් නම් තියෙනවා. මේ ඒවල ලොකු කොම්බිනි අර මේවා කන්වීනියන්ස් ස්ටෝර් එකේ මේ හරිය නැහැ. මේ මෙතනින් තමයි මේන් ගේට් එකට යන්න ඕනේ, ඇතුළට යන්න ඕනේ. පේනවනේ තනිකර කොළම පාර view එකක් තියෙන්නේ. අපි තව ඇතුළට ගිහලා බලමු. බලන්න තියෙන්නේ කියලා. මොකද මට දෙක වෙදි ගෙදර යන්නත් ඕනේ, දෙක තුන වෙදි ගෙදර යන්නත් ඕනේ. යන්න හිතෙන්නේ නැහැ මේ වගේ ලස්සන ප්ලේස් දැක්කම. ගිහලා බලමු ස්ටේෂන් එකේ මොනවද තියෙන්නේ, මොනවද බලන්න පුළුවන්, ඇතුලේ තියෙන මොනවද තියෙන දේවල්, ස්ටේෂන් එකේ පරණ ඒ කාලේ හදපු දේවල් තියෙනවද නැද්ද කියලා බලමු. මේ අපි යන ස්ටේෂන් එක ඇතුලට ගිහලා බලමු. මම හිතන්නේ ඒ කාලේ හදපු විදිහටම තියෙනවා.
තකසකි මයබෂි මේ තකසකි මම මේ ඉඳලා මෙතන ඉඳලා ආවේ. මෙතන පොඩි එස්එම් එකක් දීලා තියෙනවා. දුවයි ස්ටේෂන් එක ගැන. මෙතන ස්ටේෂන් එක තියෙන විදිය. මේ අන්ඩර්ග්‍රවුන්ඩ් ප්ලැට්ෆෝම් එක. ඉතින් පල්ලෙට තමයි අන්ඩර්ග්‍රවුන්ඩ් ප්ලැට්ෆෝම් එක යන්න ඕනේ. 462ක් පඩිපෙළ තියෙනවා. මීටර් 70ක් උස තියෙනවා. සාමයේ මැප් එකක් තියෙනවා. ඔයාලට බලලා මේ මැප් එකෙන් බලලා ඔයාලට යන්න පුළුවන්. මෙතන ටිකට් එකක් ගන්න පුළුවන්. තමයි නෝමල් ටිකට් එකක් ගන්න පුළුවන්. ඉතින් ටිකට් එක ඔයාලා නිකන් සිහිවටනයක් විදිහට තියාගන්න පුළුවන් මේක. මෙතන කිසිම මුදලක් අය වෙන්නේ නැහැ මේ ටිකට් එක ගන්න. මෙතන බටන් එක කිව්වම පස්සේ මෙතනින් ටිකට් එක එනවා. ඉස්ඩෝයි ස්ටේෂන් එක කියලා විස්තරයක් දාලා ඉන්නවා. මේකේ තියෙන ලයින් ටික ට්‍රේන් ලයින් ටික තියෙනවා. කොෆි ෂොප් එකේ තමයි ටිකට් කවුන්ට් එක තිබිලා තියෙන්නේ. දැන් ඒක නෑ. මෙතන ට්‍රේන් යන්නේ නැති නිසා ඉදෝහම් බයික් තියෙනවා. ඒ වගේ දේවල් ගොඩක් තියෙනවා මෙතන. දරුමා ඉන්නවා. එක එක කට්ටිය මෙතන නෝට් ලියලා තියෙනවා. මේවා මොනවද ලියලා යනවා. හරි අපි මේ ටික බැලුවා. දැන් අපි මෙතනින් ඇතුළට යන්න. තමයි බලන්න තියෙන්නේ කියලා. මේ මිනකමි ලයින් එකයි තකසකි ලයින් එකයි මේ පැත්තට තියෙන්නේ. මේ අන්ඩර්ග්‍රවුන්ඩ් ප්ලැට්ෆෝම් එක නෙමෙයි. මේ පැත්තම අන්ඩර්ග්‍රවුන්ඩ් ප්ලැට්ෆෝම් එක තියෙන්නේ. ජොයිස් ලයින් එක තියෙන්නේ මේ පැත්තට. උඩක් තියෙන ජොයිස් ලයින් එකක්. මේ උඩම ලයින් එක පෙන්නනවා දැන් ගිහිල්ලා. තකසකි වලට යනවනම් යන්න ඕනේ මේ ලයින් එකේ. ඒතකොට තකසකි ඉඳලා එනවනම් එන්න ඕනේ මේ අන්ඩර්ග්‍රවුන්ඩ් ප්ලැට්ෆෝම් එකේ. අපි තකසකි පැත්තේ ලයින් එකට ගිහින් බලමු. මෙතන තියෙනවා 360 view එක. ඉතින් අර ලයින් එක තනිකර 360 view එකක් තියෙන්නේ. වටේටම තියෙන ගස් කොළන් විතරයි. මේ තියෙන්නේ තකසකි වලට යන තියෙන ලයින් එක. තකසකිල ඉඳලා ආවොත් අනිවාර්යයෙන්ම බහින්න වෙන්නේ අන්ඩර්ග්‍රවුන්ඩ් ප්ලැට්ෆෝම් එකෙන්. අන්ඩර්ග්‍රවුන්ඩ් ප්ලැට්ෆෝම් එකෙන් බැහැලා උඩට එන්න ඕනේ මෙතන මේන් ගේට් එකට. එතකොට ඔයගොල්ලෝ යනකොට යන්න ඕනේ මේ උඩ තියෙන ප්ලැට්ෆෝම් එකෙන් තකසකි වලට. පේන ඇති ලස්සන වටපිටා පුදුම ලස්සනක් තියෙන්නේ. අපි දැන් යන් මෙතන ළඟ තියෙන රිවර් එකක්. ඒ රිවර් එකට ගිහිල්ලා බලමු. රස්නේ මාර විදියට ඒ වුණාට වතුර ගොඩක් සීතලයි. මේ බලන්න ඕනේ මේ කොහොමද දන්නේ. ගස් කොළන් තියෙන හින්දා තමයි ගොඩක් සීතල වෙන්නේ වතුර. මේ අපි ගෙනන් ගිහින් බලමු ඇතුළට. මේ රිවර් එකට ගිහින් බලමු කොහොමද තියෙන්නේ මේ නාන කරන්න පුළුවන්ද කියලා. රිවර් එකට යනවා නම් ආයි මේ ස්ටේෂන් එකෙන් එළියට යන්න ඕනේ. මේන් ගේට් එකෙන් එළියට යන්න ඕනේ. මේන් ගේට් එකෙන් එළියට ගිහලා තමයි මේ රිවර් එකට යන්න ඕනේ. දුර යන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ළඟම තියෙන මේ රිවර් එකකට තමයි යන්න හදන්නේ මම. පයින් යන්න ඕනේ. මම ආවේ ට්‍රේන් එකේ නිසා. කෙලින්ම මෙතනින් මේන් ගේට් එකෙන් එළියට ආවා. එළියට ඇවිල්ලා තමයි ඉතින් රිවර් එකට යන්න තියෙන්නේ. මෙතන කැෆේ එකක් තියෙනවා. මේ තියෙන රිවර් එක. වව්. වතුර නිල්ම. බලමු අර කවඩිය උඩට යන්න පුළුවන්. උඩට ගිහලා බලමු මේ තැනක් තියෙනවද කියලා. ස්ටේෂන් එකේ ඉඳලා එළියට ඇවිල්ලා මම යන්නේ දකුණු අත පැත්තට. ස්ටේෂන් එළියට ආවා. කෙලින්ම මෙතන කැෆේ එකක් පේන්න තියෙනවා. ඒ කැෆේ එකෙන් දකුණු අත පැත්තට මම යන්නේ. තව දෙයක් තමයි පාර යනකොට පොඩ්ඩක් කල්පනාවේ යන්නේ. මේ මොකද වාහන හැමතිස්සෙම නිතරම වාහන යන නිසා. ජපාන් අය ගොඩක් කැම්පින් කරන්න සහ බාබකියු පාටි වලට මේ 8 වෙනි මේ 6 වෙනි මාසේ 7 වෙනි මාසේ 8 වෙනි මාසේ කියන්නේ මේ ඒගොල්ලන් බලාගෙන ඉන්න මාස ටික මේ කැම්පින් කරන්න. එනදී වතුර ටික ඔයගොල්ලන් මාරම ලස්සනයි. බලමු අපි ඒතේ හරියට යන්න පුළුවන්ද කියලා. වාව්. එහෙනම් අපි තව ටිකක් ඉස්සරහට ගිහලා බලමු මේ ඉස්සරහා මොනවා වගේ ප්ලේස් ටිකක් තියෙන කියලා. අතන තියෙන උමකක් පේනවා කිය ඇති. අර හරින් ගියල්ලක් කඩාගෙන
බලමු ඉස්සරහට ගිහලා කොට්ටයක් තියනවද නැද්ද වෙදලා ඉන්න පුළුවන් කියලා. මෙතනින් පල්ලෙහාට බහින්න පුළුවන් වගේ. ඔව්. මෙතනින් පල්ලෙහාට බහින්න පුළුවන්. උඩටම ආවොත් ඒ රේල් ගේට් එක පහු වෙනවත් එක්කම මීටර් 75 කට උඩ යනකොට පොඩි පාරක් තියෙනවා. එතනින් පල්ලෙහාට බහින්න පුළුවන්. ගන්න පොඩි බාබිකියු පාටියක් දාලා මේ නාර කරලා යන්න පුළුවන්. මම පොඩ්ඩක් බලනවා වතුර සීතලද කියලා. වතුර සීතල නැත්තම් මමත් නානවා. මොකද මෙච්චර දුරක් ඇවිල්ලා නාන්න නැති යන්න බෑ. සීතලයි. වතුර ටික සීතලයි බලමු. මෙතනින් උඩට යන්න පුළුවන්. තව ටිකක් උඩට යන්න පුළුවන්. මාරම ලස්සනයි. වතුර නිල්ම නිල් පාටයි. හැබැයි ටික සීතලයි. අන්න නැතුව යන්න හිතෙන්නේ නැති පොට් එක. මේ හරිය නාන්න නියමයි. ලොකු ගැඹුරක් නෑ මේ හරිය නාන්න. රේල් පාර වහුණ ගමන්ම මේ අර තියෙන රේල්වේ එක අතන පේන තියෙන රේල්වේ එක. ඒ රේල්වේ එක පැනලා මීටර් 50ක් 75ක් යනකොට පල්ලෙහාට පාරක් තියෙන පොඩි එක පේන්නේ නෑ. මේ ඒ පාරෙන් පල්ලෙහාට එන්න ඕනේ. තව ටිකක් අපි ඉස්සරහට ගිහලා බලමු. ඉස්සයි ගන්න. මේ ඉස්සනවා වගේ. Wow. Wonderful location. පේනවනේ ආයි කතා කරන්න දෙයක් නැහැ. මේකේ තියෙන ලස්සන පේනවනේ. පේනවනේ ලස්සන නිල්ම නිල් පාටයි වතුර ටික. මෙතන පොඩි ඩියල්ලකුත් තියෙනවා. දැන් යම් ආයි පල්ලෙහාට මේ පල්ලෙහාට ගිහලා නූල්ලස් එක ගෙනාවා. නූල්ලස් එක හදලා කාලා අපි වීඩියෝ එක එන්ඩ් කරමු තකසකි වලින්. ඉතින් යන්න ඕනේ. ඔව්. ටික වතුර වැඩි වෙනවා. අර හෙරට යන්න පුළුවන්ද කියලා බලමු. බලන්න ඕන ඊළඟ ට්‍රේන් එක තියෙන 12:44 කන් ටයිම් එකක් ඇති වෙයිද දන්නේ නැහැ. තව පැයක් තියෙනවා. නූල්ලස් එකක් තියෙන හින්දා ටක් ගාලා හදා ගන්න පුළුවන් වෙයි. හදන්න තැනක් කොහෙද? ඔව් මෙතන හදා. පැයක් ඇතුළත කාලයක් තියෙන්නේ. බලමු මොකද කරන්න පුළුවන් කියලා. මං එනවා බඩු ටික ලෑස්ති කරගෙන එන්න. ඉතින් මේක දාමු මේකට. පීස් රාමෙන් එක දාගමු මේකට. ඒක වහගමු ඕන. හැදෙනකන් අපි පොඩ්ඩක් තව ටිකක් ඉස්සරහට ගිහලා බලමු. මේ තව ලස්සන දියැලක් තියෙනවා පල්ලෙහා. අපි ඒක ගිහලා බලමු. කලින් ගලට පැනලා තමයි යන්න වෙන්නේ. සයිදන්. හරි. කරගත්තා. පොඩි කැලේ රින්ගිල්ලක් තියෙනවා ඉතින්. හරි කොහොම යස්සේ රින්ගල ආව ප්ලේස් එකකට. කොහොමද view එක? ඉස්සරහම යන්න අමාරුයි. මෙතනින් පල්ලෙ. ඉස්සනවා දැන්න. කැලේ යස්සින්. Oh yeah. කැලේ රින්ගල පුරුදුත් නෑ. ගොඩ කාලෙකින් කැලේ රින්ගන. Oh my god. ඉන්න ප්ලේස් එක. මං ඉස්සෙල්ලා ෆිල්ම් කරේ අතන ඉඳලා. මෙතන පල්ලෙහා නාන්න පුළුවන්. මාරම ලස්සනයි.
මම අල්ලලා බැලුවා මට නාන්න ආසයි. නාන්න බෑ. පුදුම සීතලක් තියෙනවා. මෙච්චර ගිනි රස්සේ සීතලයි කියන්නේ. බලමු ආයෙ වරක් එන්න ඕනේ. හරි එහෙනම් අපි මේ කැම එක හැදෙන්න යන්න. ආයෙ ඒ පාරේම තමයි යන්න වෙන්නේ. කැලේ පාර. සුපිරියා. නියමවත් දැකීම. ඉතින් පාලම ट्रेन එකක් ආවම මාර වීඩියෝ එකක් ගන්න. මම හිතන්නේ මේ කටමට්ට වුණ වතුර එනවා. ඔය රතු පාට මේ ලයින් එක ඇඳලා තියෙන ඒත් දැන් වතුර එනවා. ඒකසල වතුර වැඩි. මේ කාලේ තමයි සුපිරිම කාලය කියන්නේ. අපි ගිහලා බලමු එතනට. පාර පොඩ්ඩක් මාර අත්දැකීම් මොදේ ඉතින් උතුරලා ගිහිල්ලා If I'm going with you, I know we'll get to the other side. Sinking in, I know this feels right. හරි දැන් නම් හරි වගේ In a craze love, moving through me like a අපේ මූවර්ස් එක රෙඩි like a wildfire. Never the same. Never you calling my name, I'm taking my sweet time. Hey, whatever the plan. මේ ටික අස් කරගෙන ඔක්කොම කරගෙන මම ආයි වීඩියෝ ගන්න හර පට්ටසරයි හරි මේ බඩු ටික අස් කරගත්තා ටිකක් දාගත්තා අනිවාර්යයෙන්ම ගොමි අරන් කුණු අරන් ආවොත් කුණු අරගෙන යන්න කියලා යන්න එපා මෙහෙ නාගන්න බෑ සීතලයි ඒ නිසා නාගන්න බෑ මේ නාන්න තිබුණා ෂෝක් වතුර ටික ආයි දවසක යමු නාන්න බලාගෙන යමු මේ බාබකියු එකක් එහෙම දාලා නාන්න බලාගෙන එන්න ඕනේ ආයි දවසක එහෙනම් අපි යමු මේ දැන් අපි යන් ස්ටේෂන් එකට මොකද මට 12:42කට 45ට කොහෙද ට්‍රේන් එක තියෙන්නේ ඒක යන්න ඕනේ ඒක මිස් වුණොත් මට ආයි ට්‍රේන් එක තියෙන්නේ ඔය 2යි ගානකට විතර මට එතකොට යන්න ටයිම් එක මදි වෙනවා මම ගෙදර ගිහලා නිදා ගන්නත් ඕන නයිට් එක නිසා මේ ඔයාලත් එන්න අනිවාර්යෙන් මෙතනට ඇවිල්ලා මේ අත්දැකීම ගන්න මේ මාර ලස්සන තැනක් ස්ටේෂන් එකක් බලන්න ස්ටේෂන් එකත් මාර අත්දැකීමක් තියෙන ස්ටේෂන් එකක් ඒ කියන්නේ වෙනස්ම ස්ටේෂන් එකක් ඒ වගේ ස්ටේෂන් එක ජපානයේ වෙන තැනක නැහැ මේ මිනකමි වලට මෙන්න ඕනේ ස්ටේෂන් එක මේ බලන්න ඒක නිසා ඒ දේවල් බලන්න ඇවිල්ලා බලන්න මේක සුන්දරත්වයේ විඳින්න මේ පරිසර සුන්දරත්වයේ විඳින්න ස්ටේෂන් එකට යන් ස්ටේෂන් එකෙන් එහෙම අපි තකසකි වලට යන් සියල්ල ගත්තා මම මොකලන්ට පාර පෙන්නන්නම් එන්න දින පාර කට්ටිය ඇවිල්ලා දිච්ච පාරක් මං හිතන විදිහට මෙතන තව සුපිරි පොට් එකක් තව පොට් තියෙනවද දන්නේ නැහැ මං අර පයින් ආපු නිසා මට ළඟම තියෙන පොට් එක මෙතන ස්ටේෂන් එකේ ඉඳලා ළඟම තියෙන පොට් එක මෙතන පසුත් යනවා බයික් සෙට් එක යනවා ගොඩක් බයික් පදින කට්ටිය මෙහි වැඩි ට්‍රැවල් කරන කට්ටිය වැඩි බයික් වලින් ඉන්නේ දොයි ස්ටේෂන් එක මම මෙහෙන් පල්ලෙහාට ඇවිල්ලා මෙතන තියෙනවා කැෆේ එකක් කැෆේ එකෙන් මම දකුණට ගියේ දැන් නම් ක්ලවුඩ්
මම කරනවා කට්ටිය හිටියේ නැහැ දැන් නම් කවුඩ් වෙලාදී 確かにあの先のトンネル撮りたいって撮りたいけど撮れるか එනකොට එහෙම කට්ටිය හිටියේ නැහැ දැන් ඒ කට්ටිය වැඩි If I'm going with you, I know we'll get to the other side. තකසකි වලට යන්න තියෙන උඩින් මං කිව්වා හරි උඩින් යන්න තියෙන්නේ පොඩි දවස් තියෙනවා තව ඩේකින් 12:41ට මේ ට්‍රේන් එක එනවා මේක තමයි මිනකමි වලට යනවා මේ මට පොඩි දෙයක් වැරදුනා මම ඒක මිනකමි වලට ගිහිල්ලා මම කියන්නම් මොකද්ද සිද්ධ වුනේ කියලා ඒක තමයි ට්‍රේන් එක 同意からご乗車のお客様、乗車券また乗車証明書を発給いたします。よろしくお願いします。次はユビスです。The next station is ユビス。 හරි දැන් මේ මිනකමි වලට ආවා. ඉතින් උඩට නැගලා ලයින් එක මාරු වෙන්න ඕනේ. එහා පැත්තේ ලයින් එකට යන්න ඕනේ. දැන් මෙතන මම ඉන්නේ මිනකමි වල. මම ශිම්මයි බස් වලින් මාර්ග ටිකයි වෙන්න ඕනේ. මාරු වෙන්න ඕනේ වෙන ට්‍රේන් එකකට. ඉතින් මෙතන තකසකි වලට යන්නේ. මේක තමයි මිනකමි ස්ටේෂන් එක. ඉතින් තව විනාඩි 17ක් තියෙනවා. මේ මට පොඩි වැඩක් වුණා මේ ඒක ගැන කියන්න ඕනේ මේ මම මේ තකසකි වල ඉඳලා ආවේ සුයිකයකින් මෙතනට එනකම්ම හැබැයි වැඩේ කියන්නේ මේ මිනකමි වලින් අනිත් ට්‍රේන් එකට මාරු වෙනකොට මේ සුයිකයක මේ ස්කෑන් කරන තැනක් තිබ්බේ නැහැ මං හිතුවේ මේ දුවයිව ස්කෑන් කරන තැන තියෙනවා කියලා මේ හැබැයි දුවයි වලට ගිහින් බලද්දි දුවයි ස්ටේෂන් එකෙත් එහෙම මේ ස්කෑන් කරන තැනක් තිබ්බේ නැහැ ඒක ලවුන්ස් කරලා තියෙනවා ටිකට් කඩන්න කෙනෙක් එනවා කවුන්ටර් එකේ කෙනෙක් එනවා මේ ඉන්න කියලා ඉතින් මේ මං යන වෙලාවට එයා එතනට මං බහින වෙලාවට එයා ආවේ නැහැ මම ටිකට් එක ගන්න බැරි වුණා එතන දුවයි ස්ටේෂන් එකේ ඉඳලා මිනකමි වලට එනකොට මේ ට්‍රේන් එකේ එක්කෙනා ට්‍රේන් එකේ ටිකට් කඩාගෙන එක්කෙනෙක් ආවා ඊට පස්සේ මං එයාට විස්තරය කිව්වහන් පස්සේ මේ එයා මගෙන් ඇහුවා කොහෙටද යන්නේ කියලා මං ගියා තකසකි වලට යන්නේ කියලා ඊට පස්සේ මේ එයා තකසකි වලට මට ටිකට් එක කඩන්න හදනකොට මං එයාට විස්තරය කිව්වා මම මෙහෙම තකසකි වලට ආවේ හැබැයි මේ මම මිනකමි වලින් බැහැලා මං ආයි දුවයි ස්ටේෂන් එකට ගියාට මේ මට මේ ටිකට් එකක් තිබ්බේ නැහැ මම මේ සුයිකා එක යූස් කරලා තමයි ඒ කියන්නේ මේ ට්‍රේන් කාඩ් එක යූස් කරලා තමයි මම ආවේ කියලා මේ ඊට පස්සේ එයාට එහෙම කිව්වට පස්සේ එයා මුලින් මට මේ දුවයි ස්ටේෂන් එකේ ඉඳලා තකසකි වලට යන ටිකට් එක හදලා දුන්නා ඒක 1200 ගාණක් ගියා ඊට පස්සේ එයා ඒ ඔක්කොම ඉවරලා ආයි තකසකි වල ඉඳලා මම දුවයි ස්ටේෂන් එකට ආපු ටිකට් එකත් වෙනම හදලා දුන්නා ඒකටත් 1200 ගාණක් ගියා මං ගාවේ ටිකට් මේ දෙක තියෙනවා මම ඒ වීඩියෝ එක දාන්නම් එයා මට මේ එයා කතා කරන එක මේ මට වීඩියෝ කරගන්න බැරි වුණා හැබැයි එයා ටිකට් කඩන මේ වීඩියෝ එකක් මම ගත්තා වෙනවා වෙන්නේ ඉතින් එහෙම දේවලුත් තියෙනවා මේ ඒක නිසා මේ ඇනවුන්ස්මන්ට් එකට අහුම්කන් දුන්නේ නැති හින්දා තමයි මට ඒක මේ මික්ස් උනේ මේ නැත්තම් හදිසිය හරි එහෙම ඇවිල්ලා ප්‍රශ්නයක් ඇති වෙන්නත් පුළුවන් මේ මොකද ලොකු දඩ මුදලක් කියන්නේ ඔයා එහෙම ටිකට් එකක් ගෙවන්න නැතුව හදිසිය හරි ටිකට් එකක් ගෙවන්න නැතුව එහෙම ගියොත් හදිසිය මාට් වුණොත් මේ ට්‍රේන් එකේ ඉන්නේ තකසකි වල ඉඳලා නම් පටන් ගන්න තකසකි ඉඳලා නීගත ඉවර වෙන්නේ නීගතා වලට එනකම් නම් ඒ ටිකට් එක වට කීය වුණා ගන්න වෙනවා ඒක නිසා මේ පොඩ්ඩක් මේ ඒ වගේ දේවල් වලට අවධානය යොමු කරන්න දැන් තව ටිකකින් ට්‍රේන් එක ආවට පස්සේ මම ට්‍රේන් එකේ නැගලා තකසකි වලට යනවා හලෝ මේ සති දෙකකට වීඩියෝ එකක් වගේ දාන්න තමයි හිතන් ඉන්නේ ඒ වගේම තමයි මම කලින් මේ කැම්පින් කරපු වීඩියෝ එකක් තියෙනවා මගේ මේ YouTube channel එකේ දුෂාන් රණමුගාරච්චි කියලා YouTube channel එකේ ඒකක් බලන්න මේ ඒක ඔකුතම වල කරේ මේ ඒකේ නම් වොයිස් දුන්නේ නැහැ මට වොයිස් දෙන්න බැරි වුණා මට ඊළඟට යන ට්‍රේන් එක මේ ශිම්මයි බෂි ට්‍රේන් එක
හිල් ස්ටේෂන් එකට ආවා. මෙතනින් මේ වීඩියෝ ඉවර කරනවා. මේ අද අලුත් අත්දැකීමක් ලැබුණා කියලා හිතනවා. මේ ඒ වගේ මතක් කරන්න ඕනේ මගේ Facebook page එක Yume Travel page එකත් follow කරන්න. එහෙනම් අලුත් වීඩියෝ එකකින් ආයෙ එනකම් ඔයාලා හැමෝටම සුබ වෙන්න ඕනේ කියලා ප්‍රාර්ථනා කරනවා. අපි ගිහින් එන්න. ජය වේවා. エスカレーターにはお乗せにならないようにお願いします。 ට්‍රේන් එකෙන් හම්බෙච්ච ටිකට් එක මේගොල්ලන්ට පෙන්වන්න ඕනේ. නැත්තම් මේ එළියට යන්න බෑ. මේ ටිකට් එක මේගොල්ලන්ට පෙන්වන්න ඕනේ. පෙන්වන්න තමයි එළියට යන්නේ. උදේ මේ වහලා තිබ්බ රෙස්ටොරන්ට් එක දැන් සේරම ඇරලා. උදේ එනකොට මේ කතා සාමාර්යක මම හිතනවා මතකයි. මේකට දැන් ඔක්කොම ඕපන් වෙලා